දැන්ට පවතින යුදමය තත්ත්වය මැද පෙරදිග යම් කිසි බලපෑමක් අපේ සංචාරක කර්මාන්තයට සිදු වෙලා තිබෙනවා. විශේෂයෙන් ඊයේ වෙනකොට ගුවන් යානා 768ක් ශ්‍රී ලංකාවට පැමිණිය යුතු ගුවන් යානා කැන්සල් වෙලා තිබුණා. ඒ වගේම සංචාරකින්ගේ පැමිණීමේ 30%කට ආසන්න අඩුවක් අපි දකිනවා. මේ වෙනකොට ලක්ෂ 6 ඉක්මවපු සංචාරකින් ප්‍රමාණයක් පැමිණිලා තිබුණා. ඉතින් 2,76,000ක් පෙබරවාරි මාසයේ අපිට සංචාරකින් පැමිණියා ශ්‍රී ලංකාවට. ඒක ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක්. ඉතින් අපි බලාපොරොත්තු වුණා ඇත්තටම ලක්ෂ 3ක සංචාරකින් ප්‍රමාණයක් මේ මාර්තු මාසයේ අපිට ගෙන්න ගන්න පුළුවන් වෙයි කියලා. කෙසේ වෙතත් අපි දැන් අත්දකිනවා 30%ක වගේ අඩුවක් මේ ගුවන් ගමන් වලට ඇති වෙලා තියෙන බාධාවත් එක්ක තිබෙනවා කියලා. කෙසේ වෙතත් සංචාරක කර්මාන්තයේ අනෙකුත් සංචාරක වෙළඳපොළවල් අපිට අනෙකුත් ප්‍රදේශවලින් සංචාරකින් පැමිණෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ, චීනයේ, අපේ විශාලම සංචාරක වෙළඳපොළ තමයි ඉන්දියාව. ඉන්දියාවෙන් ඊට පස්සේ ජපානය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව මේ ප්‍රදේශවලින් සංචාරකින් පැමිණෙනවා. ඒ වගේම ආර්ථිකය තුල අපි දකින්නේ නැහැ ඉන්ධන පෝලිම් මේ වගේ තත්ත්වයන් අපි ඉතාමත් හොඳින් ආර්ථිකය ස්ථාවර කරලා තියෙනවා. ඉතින් අපි කල්පනා කරන්නේ මේක කෙටි කාලීන අපිට ඇති වුණු බලපෑමක් කියලා ෂෝට් ටර්ම් ෂොක් එකක්. ඉතින් මේක හොඳට කළමනාකරණය කරන්න අවශ්‍ය ආර්ථික ස්ථාවරත්වය අපි ගොඩනගලා තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය රිසර්ව්ස් අපි ළඟ තිබෙනවා. මේ වෙනකොට අපි සාකච්ඡා කරමින් ඉන්නවා හදිසි යනෝම් අවශ්‍ය වුණොත් ඉන්දියානු රජයේ මැදිහත් වෙලා අපිට ඉන්ධන ලබා ගන්න. ඉන්ධන වෙළඳපොලේ ඇති වෙලා තියෙන බලපෑමුත් එක්ක කෙසේ වෙතත් කෙටි කාලීනව ඉතාමත් හොඳින් අපි මේක කළමනාකරණය කරන්න බලාපොරොත්තු වෙනවා. දීර්ඝ කාලීනව මේ යුදමය තත්ත්වය පැවතුනොත් අපි හිතනවා අපිට ආර්ථිකමය යම් ගැටලුකාරී තත්ත්වයන් උදා වෙන්න පුළුවන්. කෙසේ වෙතත් දැනට අපි එහෙම තත්ත්වයක් අත්දකින්නේ නැහැ.